බලන්න ගන්නකෝ. අපි ඉස්සෙල්ලාම මේ පොඩ්ඩක් මතක් වෙන්න ඔය කවි ඔය නූතන මේ පුරාතන පද්‍ය කවි ටික ඔක්කොම කියන්නේ. ගොත්තිල ගන්නකෝ ඉස්සෙල්ලාම. ගොත්තිල වෙනනද පාඩම ගන්නකෝ ඉස්සෙල්ලාම. සර්ට දැන් කෙල්ලෙක් ඉන්නව නේද? නේ අපෝ. සර්ගේ සීක්‍රට් එක දන්නව. මොකද්ද? සර් කැමරා අයියා හිටන් ඉන්න හින්දා මගේ ක්‍රස් එක පේන්නේ නැල්ලු. මේ කෙල්ලන්ගේ පැත්තෙන් ආපු චිට්ටේ. ඇත්තටම ඉස්සර පන්ති වල මේ වගේ චිට්ට ආවේ කොල්ලන්ගේ පැත්තෙන්. ලෝකේ නැසනේ දී බලන්න. ඔය ඉතින් මේගොල්ලොත් එක්ක බෑනේ මේවා කරන්න. සර් අර මේ හිලුවැල්ලෙන් හම්බෙච්ච බබා ලෝකනාථ රෝඩ්ඩා බාලද වැඩිමල්ද කියලා. හරි. එයා බාලයි නම් ලෝකනාථට ලව් කරපු එක අවුල් නැද්ද? එහෙම මං කිව්වේ නෑ එයා ලව් කරා කියලා. ඔයාලා මොනවද මේ අදහස් හදාගන්නේ? මේ ඔයාලට අනුව සාහිත්‍ය හදන්න යන්න එපා මේකෙදි. මේ මෙයයි ලෝකනාථය ආදරය කළේ නෑ. නන්නෝර තුනේ යාරෝයිනේ අරේ ආදරය කළේ. එහෙම ආදරය කරත් ඉතින් අපිට ප්‍රශ්නයක් නෑ. ඔය සමිතා මුදුන් කොටුවයි අර පොඩි කොල්ලෙකුයි කසාද බැඳලා ඉන්නේ ඕනතර. හරි. කො මේ ටිකක් දියන්. කො ඉතින් ඔයාලා කවි ටික කියන්නේ? නෙමිලා ගන්න. මං කිව්වේ චීට් එක. සර් කැම්පස් එකේදී තෝරගන්නේ මොකද්ද ව්‍යාකරණ සාහිත්‍යද කියලා එකක් අහලා තියෙනවා. මෙහෙමයි මේ මම මොකක් තෝරගත්තත් කමන්නේ. හැබැයි උඹ නම් කොයිම වෙලාවකවත් ව්‍යාකරණ නම් තෝරගන්න යන්න එපා පුතේ. මොකද ඔය ව්‍යාකරණ කියලා ලියලා තියෙන්නේත් මෙහෙම. කෙල වෙනවා ඌට. යකෝ ව්‍යාකරණ ලියන්නේ මෙහෙම. ලියවෙන්නේත් නෑ මේ ලබ්බ. හරි. ෂේ tat එක්ක ලැජ්ජයි බං. ව්‍යාකරණ මෙහෙම ලියන්නේ. ඔයාට වියන්න දාලා ලියන්න ආසයි නම් ඔයා විවරණ කියලා ලියන්න. දුටුවේ පුක පමණයිලු එකක් කියලා. කවියක් කියවලා. නා සාජහන් රජු අදත් ඉන්නවා. සර් එන්න කිව්වේ දම්පාට ඉරිදාවට යනවා කියලා හිතුවා දම්පාට ඉරිදාවට හෙන ගහලා වගේ දාලා තිබ්බේ දම්පාට අඳගෙන ඉන්න. ඇයි සර් අසරණ කලේ කොල්ලෝ දම්පාටට? සාජහන් අසරණ කලේ දම්පාට කියන්නේ? ඇඳන් වෙලා තියෙන සමහර දම්පාට ඒ කියන්නේ උඹලට මම ඒ කියන්නේ මොකද්ද? ඊළඟට හැම දම්පාට ඉරිදාවකම අඳින්න තියෙන පාට මොකද්ද? දම්පාට. දම්පාට සර්ට් එකක් ගන්න ඕන. හරි. මාතිය ගින් ගත්ත එකක්. සයි. හරි. මටත් තිබ්බේ නෑ මේවා. හරි. රයිට් මේ අහන්න. මොකද උඹලා එකෙක් කතන්දර කියනනේ මම දම්පාට ඇඳෙන්නේ නැති වුණාම. හරි. ගොත්තිලේ කවි ටික කියමු නේද? ලස්සනට කියන්න. දැන් ඕව අමතක වෙලා තියෙන්නේ. ස්පෝර්ට් මේට් ගිහින් අවුරුදු උත්සව කරලා ගෙදරින්ම හදාගෙන ඇවිල්ලා හදන කට්ටිය. මොකද මේ බරට අහු වෙන්නේ කෙල්ලේ? කියන්නේ ඉතින්. ගොත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳ පසෙක පනවන ලද සුදුසු අස්නික ගොසින් උන් සඳ නොදැනම තමා බල සබයට අවුත් නොපැකිල වැඳ රද පද කමල දෙසෙක මූසිල යාද උන් කල. හරි
දැන් මේ පොඩි මේ දෙකක් කියලා තියෙන්නේ පොඩ්ඩක් කියලා ඉන්න. කවියක් කියලා තියෙනවා. ඔන්ලයින් ක්ලාස් එකේ ළමයික. විසුල මල්පෙති මාවතක් නෝ මේ ජීවන මං පෙතේ ලොවක් තනන්නට ලොවක් දිනන්නට කළ මෙහි අපමණයි. ඔබේ තබා නලට මදිමි බැතියෙන් පාද පංකජ නමාමි කියලා ඒවලා තියෙනවා. නෙත්මි ආකර්ෂා ආදරේ යහස තරංග. මට මේ තෑග්ගකුත් එවලා තියෙනවා. මේ බාන්න මේ මොකද්ද කියලා මේක කියවන්න. දම්පාට ඉරිදා නම්මත මොකක්ද දන්නවද සර්? පිපාසිත හිරි මලුවන් සිප් කිරෙන් නැන දෙව් රුදුරු සැඩ කුණාටුව වසන්තයේ සුව සැදූ වැඩෙන පොප්ලර් ගසට සදාතන සවිය වූ අයිලෙන් එපිට ලොවකට අල්තීනායිලට මග කිව් මාදුටු සැබෑ දුයිෂෙන් ඔබයි චූටිස. චුට්ටක් ඉඹල බලන්නලු මේ පෑන හරි සුවඳයිලු. ඔව්නේ. ඊ ඇත්ත බා. සර් ඔයා දන්නවද ඇයි මේ ලෝකෙ මිනිස්සු ආගම් ભેද, ಜಾති ભેද, වයස් ભેද ගැන හිතන්නේ කියලා? ප්ලීස් සර් ලෝකෙටම ඇහෙන්න කියන්නකෝ. ආදරයකට ඕනේ පණ ඇරලා අවංකව ආදරය කරන හිත් දෙකක් විතරමයි කියලා. මේට චෝටි නෝනා පණ්ඩිත ආච්චි කියලා වෙලා තියෙනවා. කවුද බං ඒ? හරි මේ මොකද්ද අවසානට කියව කතාව? මේ ලෝකෙ මිනිස්සු ආගම් ભેද, ಜಾති ભેද, වයස් ભેද ගැන හිතන්නේ කියලා. ප්ලීස් සර් ලෝකෙටම ඇහෙන්න කියන්නකෝ ආදරයකට ඕනේ පණ ඇරලා අවංකව ආදරය කරන හිත් දෙකක් විතරමයි කියලා. මම මේ ඕක ගැන ඊයේ පන්තියේදීත් කොහෙද කිව්වද කොහෙද මේ පන්තියකදීත් මට මතක නෑ හරියට. කිව්වද නැද්ද කියලා. හරි. බලන්න ඒක ගැන පස්සේ කියන්නම් මේ දැන් වෙලාවල් නෙවෙයි. දැන් එහෙනම් අපි විචාරවල මූලික ආරම්භයකට යනවාද? අපි අද කතා කරන්න ඕනේ දැන් ඔයාලා මට කියන්න ඔයාලා කැමති කතා කරන්නද කෑරගලේ ਵਿਚාරයක් ගැනද? එහෙම නැත්නම් දැන් මම 11 වසර ළමයි වැඩිපුර අහන්නේ. කෑරගලේ එකක් ගැනද කතා කරන්න වැඩිපුර කැමති? මග විතර එකක් ගැනද? දෙකෙන් එකයි කතා කරන්නේ අද. කෑරගලේ කතා කරන්න කැමති අත උස්සන්න. මග විතර කතා කරන්න කැමති අත උස්සන්න. තොපිත් කපටි නෑනේ. හරි. මට මෙහෙම එකකුත් හිතෙනවා. ඔය මේ දෙගොල්ලොන්ටම කතා කරන්න පුළුවන් විදිහේ එක වෙන තේමාවක්. මොකද දැන් 10 වසර ළමයින්ටත් નિયમિત පාඩමක් 11 වසර ළමයින්ට අනිවාර්යෙන් ආහන පාඩමක් අල්ලගෙනත් ਵਿਚාරයක් කතා කරන්න හිතෙනවා. කෑරගලේ මග විතර මොකද මම පන්තිය ඇතුලේ ਵਿਚාර ලියවන හින්දා මේ දෙගොල්ලොන්ටම ලියන්න පුළුවන් විදිහේ එක ਵਿਚාරයක් අද කතා කරලා ලියමු. ඒක ලේසි. හරි. එහෙනම් ලියා ගන්නකො ਵਿਚාර ප්‍රශ්නය. අපි අද කතා කරන්නේ චරිතය. ඉන්දකින් දෙකක් ඇඳලා ඉවලම ආව. චික්. හරි. මේ ඔන්ලයින් එකේ උන් තමයි මේ ඕපදු බලන්නේ වැඩිපුර. ඔන්න සවිදු පෙන්නන්න. යකෝ මේක කැත බලපිය. උඹලට මම මේ වගේද පෙන්නේ. වනචර හැත් මේක. සර් සිදුහත් කුමාරයාත් 16 දී කසාද බැන්දනම් ඇයි දැන් බැරි? බාන්න පොදුම පදනමක් නෙමෙයි අහන්නේ. දැන් ඔකට උත්තර දෙන්න පුළුවන් මට ඊළඟ පාඩම කතා කරද්දී. මේක මම කියන්නම්. මේක මම උත්තර දෙන්නම් ඒ වෙලාවේදී. මොකද හරිම වෙලාවේ හරිම චිත්තයක් ආවේ. දැන් ඕක ගැන කතා කරන්න තියෙන ওই පාඩමේ. මිනියෝ තුල කියලා ලියද්දි ලයන්න මුරුද්ජයි. සිංහබාහු මොකක්ද යකෝ ඔබේ නාට්‍ය කියලා තියලා තියෙන විදිය. කොහොමද නාට්‍ය ලියන්නේ? නාට්‍ය මෙහෙම ලියපන්. මොකද ඒ උඩට මෙහෙම එකක් දාලා තියෙන්නේ. අපට හමුවන සිංහබාහුගේ චරිතය නව යෞවන වියෙහි පසුවන නවාකාරීත්වය
තරුණයෙකුගේ ක්‍රියාකාරීත්වය නිරූපණය කරන චරිතයක්